මුත්තේ අපි සර්පය බෝ කරලා කුඹුරු වලට මුදා හැරියට පස්සේ ගෙම්බි ප්‍රශ්නය විසඳුණා. ඒ විසඳුණාට අපි නොසිතූ විදිහට වෙනත් ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තියෙනවා. අර ගොවීන්ට නිතරම සර්පයෝ දෂ්ට කරනවා. මුත්තේ අපි දැන් මේකට ගන්න පියවර මොකක්ද? මහරජතුමනි, අපි මැසි වසංගතයට මැඩියම් බෝ කරලා කුඹුර වලට මුදා හැරියාම මැසි වසංගතේ නැති වෙලා ගියානව. ඉතින් දැන් මැඩියම් බෝ කරලා අපි කුඹුර වලට මුදා හැරියට පස්සේ දැන් සර්ප වසංගතයක් ඇති වුණානව. ඔව් ඉතින් ඒ කතා මම දන්නවනේ. ඒවා නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. දැන් මේ සර්පයන්ගෙන් රටවැසියන්ට ඇති වෙලා තියෙන විපත්තිය නැති කරගන්න ක්‍රමයක් තමයි මම මුත්තගෙන් අහන්නේ. ඔව් ඉතින් මම මේ ඔබ වහන්සේට පවසන්න හදන්නේ ඒට පිළිතුරක් තමයි. දැන් ඔය සර්පයෝ ආහාරයට ගන්න එකම සත්ව වර්ගය තමයි කබරගොයි. ඉතින් අපි කබරගොයි හොයාගෙන ඇවිල්ලා ඔය කුඹුර වලට මුදා හැරිය යුතුයි. එතකොට ඒ සර්පයෝ ආහාරයට අරගෙන ඒ සර්ප වසංගතේ එතනින් ඉවර වෙලා යයි. දැන්වත් කියනවද මුත්තේ මට මේ ප්‍රශ්නේ තවත් දුර දිග යන්න නැතුව මේ කබරයෝ මුදා හැරීමෙන් පස්සෙවත් මේ ප්‍රශ්නෙට ස්ථිර නිදහසක් ලැබෙයිද කියලා? මහරජතුමනි, මට එයට පිළිතුරක් දැම්ම ලබා දිය නොහැකි. ඒ මොකද කියනවා නම් අපි කබරගොයි කුඹුරු වලට මුදා හැරලා ඊට පස්සේ තමයි ඉතින් බලන්න වෙන්නේ මොකද වෙන්නේ කියලා. මුත්තගේ ආරක්ෂාවට මං හොඳ සෙබළු දෙන්නේ දෙන්නම්. මුත්තා ගිහිල්ලා මේ කුඹුරු තියෙන ගම්මානවල කබරයින් මුදා හැරීමෙන් පස්සේ මොන වගේ දේවල් වෙනවද කියලා පොඩ්ඩක් විපරම් කරලා බැලුවොත් නේද හොඳ? හොඳමයි මහරජතුමනි, ඔබ වහන්සේ එසේ කියනවා නම් මා ඒ ඉටු කරලන්නම්. ඕන්න ළමයිනේ, දැන් ඉතින් රාජ්‍ය අවසරය මත සෑම කුඹුරකටම කබරගොයින් මුදා හැරීම සිදු කළා. ඒ විතරක් නෙවෙයි, මේ විදියට මුදා හරින කබරගොයින් ගොවියන්ට මොන විදිහේ ලෙඩක් අදීද කියලා බලන්න මුත්තා ගම්මාන වලට පිටත් වෙලා ගියා. එක්තරා ගම්මානයක ගොවි පවුලක ලස්සන ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම තමයි ටිකිරිලියා. ඉතින් මේ ටිකිරිලියා ගෙදරට වතුර ගේන්න කලෙත් තරල් ළිඳට ගියා. එහෙම යනකොට ළිඳ ගාව කබරගොයෙක් හිටියා. අර කලින් කිව්ව මුදා හැරපු කබරගොයෙක්. ඉතින් මේ කබරගොයා ළිඳ ගාවට වෙලා හිටියේ ළිඳේ හිටපු දියබරියෙක් අල්ලගන්න. ඉතින් දියබරියා කලබල වෙලා අර වතුර ගේන්න ආපු ටිකිරිලියාගේ කකුල කෑවා. ඉතින් මේක මහදැන මුත්තා හොදටම දැක්කා. ඊට පස්සේ මහදැන මුත්තා ටිකිරිලියාට මෙහෙම කිව්වා. ටිකිරිලියා කලෙත් තරම් නිදට ගියා. නිද වට කර කබරගොයා කකුල කාපි දියබරියා. මහදැන මුත්තගේ කවිය අහපු ටිකිරිලියාට හරියට ලැජ්ජ හිතුණා. ඒ විතරක් නෙමෙයි කේන්තිත් ගියා. දියබරියා කකුල කෑවට ටිකිරිලියාට මොනවත් උනේ නෑ. මොකද ඒක මද විස සතෙක්. ඉතින් ටිකිරිලියාට ලැජ්ජ හිතිලා ගෙදර ගියා. ඊට පස්සේ ටිකිරිලියා කවදාක්වත් වතුර ගේන්න ළිඳ ගාවට ආවේ නෑ. ඒ වෙනුවට ආවේ එයාගේ අක්කා විතරයි. කොහොම නමුත් මහදැන මුත්තා එදා ඒ කියපු කවිය රට පුරාම ප්‍රසිද්ධ වුණා. අන්තිමේදී පහත රට පාලනය කරපු සුද්දන්ටත් මේ කවිය පුරුදු වුණා. ඒගොල්ලොත් හිටපු ගමන් ආතල් එකක් ගන්න මේ කවිය කිව්වා. ටිකිරිලියා කලෙත් අරන් ළිඳට ගියා. ළිඳ වත් කර කබරගොයා කකුල කාපි දියබ්‍රියා.